රණවිරුවන්ට ආදරය සහ ආධාර රැගත් ඓතිහාසික සහෝදරත්වයේ දුම්රිය මැදවච්චියට ළඟා වෙයි. මාතරින් කොළඹට පැමිණි දුම්රිය අද කොළඹින් මැදවච්චිය බලා ගමන් ආරම්භ කළේය. ශ්‍රී ලංකාව එක්සේසත් කිරීමේ බාරදූර වගකීමට උරදී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෑත් තවදුරටත් ශක්තිමත් කරමින් මානෙල් මල් ව්‍යාපාරය මේ සංවිධානය කළේය. උතුර දකුණ යා කරමින් මාතරින් ගමන් ආරම්භ කළ සහෝදරත්වයේ දුම්රියට විශාල ජනතා ප්‍රතිචාරයක් ලැබීම විශේෂත්වයකි. සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම පාහේ නතර කළ අවස්ථාවන්හිදී ඊට විශාල වශයෙන් භාණ්ඩ බාර දීමට මහජනතාව පෙළගැසී සිටියහ. මේ පිළිබඳ අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ ප්‍රභාකරන්ගේ ම්ලේච්ඡත්වයට යට වී ගිය ඒ දෙමළ සමාජයේ ප්‍රබුද්ධ කලාකරුවන් බුද්ධිමතුන් ආත්මීයව ගැටගසාගෙන අපේ රටේ ජාතික නිදහස අපි අත්පත් කරගන්න ඕන. වසර ගණනාවක් තිස්සේ මේ රට තුල දෙමළ සිංහල මුස්ලිම් ජනතාව සාමීන් ජීවත් වූ මෙම දුම්රියෙන් මේ ගමන ආරම්භ කරනවා. මම හිතනවා මෙය සිංහල දෙමළ ජාතිකත්වයේ අතර අනාගතය තුල ඇතිවිය යුතු මේ මිත්‍රත්වයේ සඳහා පූර්වාදර්ශයක් ලබා දෙවි කියලා. බෙදෙන්න ඉම දක්වා ගිය රටක් තමයි අද මේ රැක ගන්න පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. අන්තර්වාර ස්වයං ආණ්ඩුව අධිකාරී පූජා කරලා කොටින්ද රාජතාන්ත්‍රික තත්ත්වය පිරිනමන්න ඔන්න මෙන්න තිබිච්ච රටක් තමයි අද මේ අනිත් පැත්තට හරවලා ගේන්න පුළුවන් වෙලා තියෙන්නේ. යුදනාම ලකලෑස්ති වෙමු, සූදානම් වෙමු. රණවිරුව දිනවල දෙන භූමියේ සමගිය වපුරන්න, රණවිරුව දිනවල දෙන භූමියට සමෘද්ධිය රැගෙන යන්න. අද මිනිමරු ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් බටකා එළියට එන ඒ ආසරණ අපේ දෙමළ ජනතාවට, සහෝදර ජනතාවට අපගේ ආදරයේ උණුසුම දැක්වීම ඔවුන් පිළිගැනීම තමයි ප්‍රමාණය.